ආයිබෝන් තෙරුවන් සරණයි ජේසුස්පිටයි. මම අද ඇත්තටම විශේෂිතව දෙයක් කතා කරන්න හිතුවා. ඔයගොල්ලෝ දන්නව ඇති මේ රටේ ඇති වෙලා තියෙන ව්‍යසනය. මේ ගම් වතුර නායයන් මේ හැම දෙයකින්ම මිනිස්සුන්ට දැඩි පීඩාවක් ඇති කළා. මේ අවස්ථාවේදී ඇත්තටම මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ රටේ මේ වෙනුවෙන් අහිංසක ජනතාව වෙනුවෙන් ඒ අයව බේරගන්න, ඒ අයට කෑම බීම ලබා දෙන්න, මේ අයගේ දුක් ගැනවිලි අහන්න, මේ හැම දෙයකටම මේ ජනතාව හදවතක් තියෙන මිනිස්සු මේ වෙලාවේදී ලොකු වෙහෙසක් ගත්තා. ඒ ගැන මම පළවෙනියෙන්ම මේ අයට ගෞරවපූර්වක ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මේ අවස්ථාවේදී හුඟක් අය සමහර මේ ව්‍යසනයේ මිනිස්සු බේරා ගැනීමේ සටනේදී ගොඩක් අයට ජීවිත අහිමි වුණා. ඒ ගැන මම හුඟක් රටේ ජනතාව මමත් රටේ පුරවැසියෙක් හැටියට දුක් වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක තමාගේ ජීවිතේ පුදලා හරි තව කෙනෙක්ව බේර ගන්න හැකියාවක් තියෙන කෙනෙක් කියන්නේ ඇත්තටම මාරම හදවතක් තියෙන මිනිහෙක් වෙන්න ඕන. සමහර වෙලාවට මම දැක්කා මමත් මේ වෙනකොට දැඩි පීඩාවකට ලක් වෙලා ඉන්නවා මගේ නිවසේ. මටත් ගොඩක් දේවල් මගේ නිවසෙත් ගන්න බැරුව ගියා. මටත් ඉතුරුනේ මම මේ වෙලාවේ බෑග් එකේ දාගෙන ආපු දේවල් පමණයි. තාමත් මගේ නිවසට යන්න අමාරුයි. මේ වෙලාවේ තාමත් ජල මේ මට්ටමක් තියෙනවා. ඉතින් නමුත් මම දෙවියන් වහන්සේට මේ රටේ තියෙන සෑම ආගමකම ඉන්න දෙවිවරුන්ට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හුඟක් අයගේ දිවි බේරුවට, මගේ ජීවිතෙත් බේරුවට. මට ගොඩක් දේවල් නැති වුණාට සමහර වෙලාවට මට මගේ ජීවිතේ ඉතුරුණා. මට මගේ ජීවිතෙත් මට අලුතෙන් පටන් ගන්න වෙනවා. මේ හැම දෙයක්ම ගන්න වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට නමුත් මට ජීවිතේ ඉතුරු වෙච්ච එක ගැන මම සන්තෝෂ වෙනවා. මම ගොඩක් දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. හැම ආගමකම දෙවිවරුන්ට ගොඩක් මිනිස්සුන්ව ආරක්ෂා කරලා දුන්නට. මම සමහර වෙලාවට යම්කිසි දේවල් මේකෙදී ගොඩක් අත්දැකීම් ලැබුවා. රටේ මේ වගේ ව්‍යසනයක් වෙලාවේදී හුඟක් අය